සිරුම දෙනාට වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ගෘහ තුල භෝගවගා කිරීමේදී අපේ ගොවි මහතුරුන්ට විශාල වශයෙන් මුහුණ දෙන්න වෙන ගැටලුවක් තමයි මේ මයිට හානිය කියන්නේ. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරමු ඇයි මේ ආරක්ෂිත ගෘහ තුල මයිට හානිය ඉතා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කියන එක ගැන. සහ හානිය අවම කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැනත් අද අපි කතා කරමු. ඉස්සෙල්ලාම අපි බලමු කවුද මේ මයිට කියන්නේ කියලා. මයිට කියන්නේ කෘමී නොවන පලිබෝධ කාණ්ඩය යටතට එන පලිබෝධකයෙක්. එතකොට මෙයා ඇත්ත වශයෙන්ම කෘමියෙක් නෙවෙයි. මෙයා ඇවිල්ලා කෘමී නොවන පලිබෝධ කාණ්ඩයක්. එතකොට සාමාන්‍ය මෙට PVS එකට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ තරම් කුඩා ශරීරයක් තමයි මෙයාට තියෙන්නේ. සාමාන්‍ය මෙයාගේ ශරීර ප්‍රමාණය අපි කියනවා අඟල් 0.2ක පමණ කුඩා ශරීර ප්‍රමාණයක් තමයි මෙයාට තියෙන්නේ. ඒකින්ද අපිට පැහැදිලිව PVS එකට මෙයාව අඳුර ගන්න බෑ. සාමාන්‍ය ස්පයිඩර් මයිට්ස් වැනි ආකාර අපිට දැක ගන්න පුළුවන් වෙනවා. නමුත් අනිත් මයිට ආකාර අපිට පහසුවෙන් PVS එකට දැක ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒක නිසා අපිට මේ මයිට හානිය සිදු වුණාට පස්සේ තමයි අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපේ වගාව තුල මේ මයිට පලිබෝධ හානිය සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් අපි කතා කරමු ඇයි මේ ආරක්ෂිත ගෘහ තුල මයිට හානිය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ආරක්ෂිත ගෘහ තුල මේ මයිටා කියන පලිබෝධ කාණ්ඩයට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රශස්ත පරිසර තත්ත්වය පැවතීම. සාමාන්‍යයෙන් මයිට කියන සත්ව කාණ්ඩය පලිබෝධ කාණ්ඩය වඩාත් ප්‍රිය කරන්නේ වේලි සහ උෂ්ණත්වය අධික පරිසර තුළ ජීවත් වෙන්න. සාමාන්‍යයෙන් ගත්තම ආරක්ෂිත ගෘහයක් තුළ මෙයාලට අවශ්‍ය මේ ප්‍රශස්ත පරිසර මට්ටම පවතිනවා. ප්‍රධාන වශයෙන් සෙල්සියස් අංශක 24ට වඩා වැඩි උෂ්ණත්වයේදී මෙයාලගේ ගහනයේ වර්ධන ශීඝ්‍රතාවය ඉතා වැඩි සහ තෙතමනේ RH එක 50ට අඩු තත්ත්වවලදී මෙයාගේ ගහනය වේගය වැඩිවීම ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ප්‍රධාන වශයෙන්ම මේ උෂ්ණත්වය සහ තෙතමනය කියන දේ අපේ ගෘහය තුල පාලනය කර ගැනීම ඉතා වැදගත් මේ මයිට හානිය අවම කර ගැනීම සඳහා. කතා කරමු මේ මයිට හානිය කොහොමද අඳුරගන්නේ කියලා. මේ මයිට කියන පලිබෝධකයා භෝගවල දළුපත්‍ර වලට තමයි හානිය සිදු කරන්නේ. එයාලා දළුපත්‍ර වල යටිපැත්තේ ඉඳගෙන විෂෝරබීමක් සිද්ධ කරනවා. මේ නිසා දළුපත්‍ර යටි අතර රෝල් වීමක් සිද්ධ වෙනවා. අපේ වගාවේ දළුපත්‍ර යටි අතර රෝල් වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ මයිට හානිය කියලා. එතකොට ඒක අපිට වඩාදුරටත් තහවුරු කර ගැනීම සඳහා සුදු පාට කඩදාසියක් මේ හානිය පත්‍ර යටින් තබා තට්ටු කිරීම මගින් අපිට දැක ගන්න පුළුවන් මේ මයිට මේ කඩදාසිය මතට වැටෙනවා. එතකොට අපිට තහවුරු කර ගන්න පුළුවන් මේ මයිට හානියක් කියලා. එවිට අපි මේ හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් පිළිපදින්න ඕනේ. දැන් අපි කතා කරමු කොහොමද මේ මයිටාවන් අපේ ගෘහය තුළට ඇතුල් වන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ මයිටා කියන සත්වයාට පියාපත් රහිත පලිබෝධ කාණ්ඩයක්. ඒක නිසා එයාලා ඇතුල් වෙනවා නම් අපේ ශරීරයේ හෝ නැත්නම් අපේ භෝගයේ තුල ඉඳලම තමයි එයාලා අපේ ගෘහය තුළට එන්න ඕනේ. ඒතකොට ප්‍රධාන අවස්ථාවක් තමයි මේ පලිබෝධකයා අපේ ගෘහය තුළට ඇතුල් වෙන අපි කුඩා පැල මේ ගෘහය තුළට හඳුන්වා දෙන අවස්ථාව. ඒ කියන්නේ තවාණේ සිට පැල ගෘහය තුළට හඳුන්වා දෙන අවස්ථාවේදී තමයි මෙයාලා ප්‍රධාන වශයෙන්ම අපේ ගෘහය ඇතුළට ඇතුල් වෙන්නේ. ඒක නිසා අපි තවාණක් නඩත්තු කිරීමේදී ඉතා ආරක්ෂිත ආකාරයෙන් තවාණ නඩත්තු කිරීම ඉතා වැදගත් මේ මයිට හානිය අවම කර ගැනීම සඳහා. දෙවන ආකාරය තමයි අපි පිටස්ථිත ගෘහය ඇතුළට ඇතුල්වීමේදී මේ වාතය මගින් මේ මයිට අපේ ශරීරයේ ඇවිල්ලා එමගින් අපි ගෘහය ඇතුළට ගියාට පස්සේ යාලා භෝගයට ඇතුල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනවා මේ ආරක්ෂිත ගෘහ තුළට ඇතුල්වීමේදී අපි පිටතට පැමිණෙන ඇඳුම වෙනුවට හෝ අපි ආරක්ෂිත ඇඳුමක් භාවිතා කරන්න ඕනේ මේ ආරක්ෂිත ගෘහය ඇතුල් වීමට පෙර. නැත්තම් අර අපේ සුළඟ මගින් මේ මයිට අපේ එක මතට ඇවිල්ලා අපි ගෘහයට ඇතුල් වුණාට පස්සේ යාලා අපේ භෝග මතට යන්න පුළුවන්. ඊට පස්සේ යාලා ටක් ගාලා ගහණය වර්ධනය කරගන්නවා. මොකද යාලට අවශ්‍ය ප්‍රශස්ත පරිසර තත්ත්වය මේ ආරක්ෂිත ගෘහය ඇතුළේ තියෙන නිසා. එතකොට කොහොමද අපි මේ ආරක්ෂිත ගෘහය තුලදී මේ මයිට හානිය වර්ධනය සහ ගහන වර්ධනය අඩු කරගන්නේ සහ හානිය අඩු කරගන්නේ? ඒකට ප්‍රධාන දෙයක් තමයි ප්‍රථමයෙන් ඉස්සෙල්ලා කතා කරා වගේ මෙයාලගේ ගහන වර්ධන වේගයේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වීමත් සමග. ඒක නිසා අපිට පුළුවන් ගෘහයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ට අඩු මට්ටමේ පවත්වා ගන්න. එතකොට මෙයාලගේ වර්ධන ශීඝ්‍රතාවය සහ හානි කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් RH එක නැත්නම් කියන තෙතමනේ ගෘහය ඇතුලේ තෙතමනේ RH එක 150ට වඩා වැඩි මට්ටමේ පවත්වා ගන්න. ඒක සඳහා අපිට පුළුවන් මිස්ටර්ස් වැනි දේවල් භාවිතා කරන්න. එතකොට අපිට පුළුවන් RH එක වැඩි කරලා මෙයාලගේ
වර්ධන ශීඝ්‍රතාවය සහ හානි කිරීමේ ශීඝ්‍රතාවය අඩු කරගන්න. හැබැයි අපි මේ මිස්ටර්ස් වැනි දේවල් භාවිතා කරනකොට ආරංචික වැඩිවීමත් සමගම දිලීර ආසාදන තත්ත්වයන් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ ගැන අවබෝධයක් සහිතව මේ දේ අපි කරන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපේ කරන්න පුළුවන් තව දෙයක් තමයි මේ අපේ භෝග සඳහා මයිටාවන් පැමිණීම වළක්වා ගැනීම සඳහා මේ කොහොඹ නිස්සාරකය වැනි ස්වභාවික කෘමි විකාශක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙයාලා අපේ වගාවට ඇතුල් වීම ඉතා අඩුයි සහ එයාලා ක්‍රියාත්මක වීමේ වේගය අඩු වෙලා අපේ භෝගවලට හානි කිරීමේ හැකියාව අඩු වෙනවා. දැන් අපි කතා කරමු මයිට හානිය තීව්‍රම අවස්ථාවක අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය ලෙස සල්ෆර් ප්‍රතිකර්මය 80% සල්ෆර් ප්‍රතිකර්මය සහ ඇබොමැක්ටින් වගේ කෘමිනාශක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් නිසරෝන් කියන මයිටිසයිඩ් එකත් පාවිච්චි කරන්න මේ මයිට හානිය පාලනය කර ගැනීම සඳහා උග්‍ර තත්ත්වයක පවතින අවස්ථාවලදී. මගේ නිර්දේශය තමයි අපි ආරක්ෂිත ගොතුළු භෝග වගා කිරීමේදී මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිතය පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. ඒක නිසා අපි මූලික අවස්ථාවේ මයිට හානිය අපේ වගාවට ඇතුල්වීම වළක්වා ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද එතකොට අපිට අපේ පිරිවැය අඩු කරගන්නවත් වගේම ගුණාත්මක අස්වැන්නක් අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්. එය තමයි ගොඩාක්ම වටින්නේ මේ රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීමට වඩා. එසේනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ නාලිකාවත් සමග සම්බන්ධ වෙලා ඉන්න කියලා. හැමෝටම සුබ දවසක්.